සුබ සන්ධ්‍යාවක් වේවා. මම අකුරණ ශ්‍රී අනුස්මරණ රෝහලේ හිටපු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමල් විජේසිරි. අද මම අපේ ප්‍රදේශයේ තමුන් වහන්සේලා සියලු දෙනාටම ආදරයෙන් කතා කරන්න හිතුවේ. මම මෙම රෝහලේ අවුරුදු 4ක කාල සීමාව තුළ රෝහලේ සේවය කළා. මේ වෙනකොට ස්ථාන මාරු ලබා වෙනත් රෝහලකට ගිහිල්ලා තිබෙනවා. මම මේ වෙලාවේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඒ පූජකතුමන්ලා විශේෂයෙන්ම මෞලවිතුමන්ලාට ගෞරවනීය ආදරණීය ස්තුතිය පුද කර සිටින අතර විශේෂයෙන්ම පස්නාපල්ලියේ අපේ ශ්‍යාම් මෞලවිතුමාටත් ඒ වගේම ඊතුරු සියලුම පල්ලිවල මෞලවිතුමන්ලාත් මේ වෙලාවේ මම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමින් කතාව ආරම්භ කරනවා. මේ කාල සීමාව තුළ මට ඔබ ජනතාව සියලු දෙනා ඉතාම සමීප වුණා. මමත් මේ ප්‍රදේශයේ සියලු ජනතාවත් ඉතාමත්ම ආදරණීය බැඳීමකින් තමයි අපි එකට ජීවත් වුණේ, එකට ජීවත් වෙන්නේ. අපි කිසිසේත්ම මොන ආගමේද, මොන ජාතියේද, මොන භාෂාව කතා කරනවද කියන ඒවා කිසිසේත්ම අපි කතා කරපු දේවල් නෙවෙයි. අපේ සහෝදරත්වය කියන එක තමයි අපේ බැඳීම. මම නිතර මට පුළුවන් වෙලාවට පල්ලි වලට ගියා, පූජකතුමන්ලා හම්බුණා, කතා බහ කරා, වන්දනාමාන කටයුතු වලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ඔබ තමුන්නාසලාගේ ආගමික කටයුතු වලට මගේ ගෞරවය හැම අවස්ථාවකම පුද දුන්නා. විශේෂයෙන්ම මගේ කාර්යාලයේ ඔබ තමුන්නාසලාගේ කුරාණය පවා මගේ කාර්යාලය තුල තබාගෙන මම ඒ අවශ්‍ය විදියට ඒ ආගමිකනෝ තමුන්නාසලාටවත් ඊළඟට වෙනත් ආගමකටවත් කිසිම හානියක් සිද්ධ නොවන විදියට අපේ සාමූහික ආදරණීය බැඳීමෙන් තමයි අපි එකට ජීවත් වුණේ. ඒ අතරතුරේදී තමුන්නාසලා සියලු දෙනාම විශේෂයෙන්ම ප්‍රදේශයේ හැම කෙනෙක්ම අපේ වකට තිබ්බ රෝහල් සංවර්ධන කමිටුවත්, ඒ වගේම රෝහල් ප්‍රෙන්ඩ්ස් කමිටුවත්, පසුව රෝහල් සංවර්ධන කමිටුවත්, ඒකේ අපේ සමාජික මහතුරු සියලු දෙනාමත්, චූටි මේ ඉස්දීන් වගේ සියලු දෙනාමත් අපි එකට එකතු වෙලා ඔබ ප්‍රදේශයේ සියලු ජනතාව සමග සාකච්ඡා කරලා අපේ රෝහල ඉතාමත්ම නවීකරණය කරා, නිර්මාණාත්මකව අපි සකස් කරා. මේ සේවයේ ප්‍රදේශීය ජනතාවට කොයි අයුරින්ද උසස් ලෙස ලබා දෙන්නේ කියා ඒක අපි සකස් කරලා දුන්නා. විශේෂයෙන්ම රෝහලේ හැම ශාස්ත්‍රයක්ම අපි ඉතාමත් විවිධ භාවයෙන් යුතුව අපි ඒවා සංවර්ධනය කරා. ඒ සංවර්ධනයට සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ ප්‍රදේශවාසී ජනතාව. අපි කිසිම කෙනෙක්ගේ මම මේ අවුරුදු 4ක කාල සීමාව තුළ මේ රෝහලේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සත 5කවත් පෞද්ගලික ප්‍රතිලාභයක් මම ලබාගෙන නැහැ. අපි සියලු දෙනාම කරේ තමුන්නාසලාගේ තියෙන ළමෙදියාව, තමුන්නාසලාට තියෙන ආදරය, තමුන්නාසලාට තියෙන භක්තියත්, ඒ තමුන්නාසලාගේ ආගමික සංස්කෘතියට තියෙන මගේ ගරු කිරීමත්, ඒ කියන සියලුම දේවල් ඇතිකොටගෙන තමයි මම මේ සියලු කටයුතු කරේ. මේ සඳහා මට ප්‍රදේශයේ සියලු දෙනාම විශේෂයෙන්ම මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕනේ අපේ ප්‍රදේශයේ කලින් හිටපු මන්ත්‍රීවරුත්, ඊට පස්සේ අපේ රියාස් මන්ත්‍රීතුමාත්, ඒ වගේම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු සියලුම ඒ දේශපාලනික නියෝජිත මහතුරුනුත්, ඒ ප්‍රදේශයේ සියලුම පල්ලි ආශ්‍රිත ඒ පූජකතුමන්ලා, ඒ වගේම අනිකුත් පන්සල් සහ ආගමික ස්ථානවල ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය පරණ එක්කෙනා සහ අලුත් ප්‍රාදේශීය ලේකම්තුමියත්, ඒ වගේම පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙක් හිටියා. ඒ දෙදෙනාත් සියලුම පාසල් වල විදුහල්පතිවරුනුත්, ඒ වගේම ග්‍රාම නිලධාරීතුමන්ලාගේ ඒ සියලු දෙනා එක්ක ඉතාමත්ම සමීපව අපි කටයුතු කළා තමයි මේ රෝහල අපිට සංවර්ධනය කරගන්න පුළුවන් වුණේ. ඕනෑම කෙනෙක් දන්නවා මම පැය 24න් වැඩිම වේලාවක් රෝහල වල තමයි රැඳුනේ. ප්‍රදේශයේ ජනතාව රෝහලට ආවොත් මේ අවශ්‍යතාවයෙන් මම මේ මොහොතේ ඉෂ්ට කරලා දීලා තියෙනවා. හැම මොහොතකම මේ අවශ්‍යතාවය කරලා දීලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මම රෝහල් මේක පෙර 7ක වැඩ කරලා තියෙනවා. මේ කිසිම රෝහලක අවට ප්‍රදේශීය ජනතාව මේ තරම් මගෙත් එක්ක සමීපව, මේ තරම් මගෙත් එක්ක ආදරණීය බැඳිලා හිටියේ නෑ. මේ බැඳීම හරිම පුදුමයි, හරිම ලෙන්ගතුයි. මම ඕගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක එකතු වෙලා තමයි මේ සියල්ල කරේ. අපි සමාජයක් තුළ වැඩ කරගෙන යනකොට සමහර එක්කෙනෙක් දෙන්නෙක් අතින් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා, යම් කතා කියනවා, සමහරක් වෙලාවට අපි නොහිතන කතා පවා කියනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ප්‍රදේශීය සියලු ජනතාවගෙන් ආදරණීය ජනතාවට මම කියා සිටිනවා, මම අතින් නොදැනුවත්ව හෝ යම් කිසි වැරදක් සිද්ධ වෙලා තිබෙනවා නම්
තමුන්නාන්සේලාට ඒ පිළිබඳව මට සමා වෙන්න කියලා ඉල්ලා සිටින අතර මම මගේ ජීවිත කාලය තුලම මම මහනුවර නගරේ පදිංචිව පුද්ගලයෙක් හැටියට මේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක තියෙන මේ ලෙන්ගතුකම, මේ බැඳීම, මේ සහෝදරත්වයේ මගේ ජීවිතේ හැමදාම තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සේලාගේ ආගමට තියෙන ගරුත්වය, මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම තමුන්නාන්සේලාගේ මේ ආගමික වතාවත් පිළිබඳව මම සියල්ල ඉගෙන ගත්තා. ඒ පිළිබඳව මට තියෙන ගෞරවයත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ නිසා යම් හේකින් මා රාජකාරී කටයුතු කරනකොට යම් කිසි කාගේ හෝ කෙනෙක්ගේ පොඩි හෝ හිතමනාපකමක් සිදු වුණා නම් මම නැවත වතාවක් මට සමා වෙන්න කියලා ඉල්ලා සිටින අතර නැවත වතාවක් තමුන්නාන්සේලාත් එක්ක මම ඉතාමත්ම ආසයි කොහෙදී හෝ තැනක දැක්කාම කතා කරන්න, සමීප වෙන්න, මට කරන්න පුළුවන් උදව්වක් කරන්න ඒ අවස්ථාව මම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර නැවත වතාවක් අපේ ගෞරවනීය පූජකතුමන්ලාටත් ඒ වගේම ප්‍රධාන පල්ලිවල සභාපතිවරුන්ටත් ඒ වගේම අනිකුත් ප්‍රදේශවාසී සියලුම මව්වරු, සහෝදර සහෝදරයෝ, දූ දරුවෝ මේ සියල්ලටම මගේ ආදරණීය ලෙන්ගතු දෑන් දිරු කරමින් අපි සියලු දෙනා නැවතත් කොහේදී හෝ හම්බෙනවා. ඒ හම්බෙන හැම දවසකම අපේ ලෙන්ගතුකම මේ විදිහට පවත්වා ගමු. මේ අපේ ආදරණීයභාවය මේ විදිහට පවත්වා ගමු. අපි එකම පවුලක එකම සහෝදරයන් විදිහට මේ සැරේත් අපේ ආගමන කෝලව ලබනාත්මය අපිට ඉපදීමක් තියෙනවා කියලා ඉපදීමෙත් මම ඕගොල්ලොත් එක්ක එකට ජීවත් වෙන්න තමයි මම ආශා කරන්නේ. ඒ නිසා මම සියලු දෙනාටම අවසාන වශයෙන් මාගේ ගෞරවනීය ස්තුති පුද කර සිටිනවා.